ඔයත් කොච්චර හොඳට වීඩියෝස් දැම්මත් views එන්නේ නැද්ද? එහෙනම් අද මම කියලා දෙන්නම් views එන විදිය. short වලට long වලටත් එහෙම තමයි. මුලින්ම select කරගන්න මේවා කරන category එක. ඊට පස්සේ category එකට අදාළ වීඩියෝස් විතරක් upload කරන්න. නැතුව අතෝරගෙන තියෙන category එක වීඩියෝ එකක් දාලා තව category එකෙන් තව වීඩියෝ එකක් එහෙම කලව මේ දාන්න එපා. ඊළඟ කාරණේ තමයි එක දිගට shorts දාගෙන යන්න. සමහරවිට මුලින් views එක දෙකේ views එන්නේ නැති වීඩියෝ තියෙයි. ඒත් අතාරින්න එපා. ඔය දිගටම වීඩියෝ දාගෙන යන්න. වීඩියෝ 20ක් 30ක් අනිවාර්යෙන් එක දිගට දාගෙන යන්න. ඔයාලට මම කිව්වා වගේ පොඩි රහසකුත් කියන්නම් මේකේ. ෂෝට් දාදී සාමාන්‍යයෙන් ඔයා දාන්නේ විනාඩියකට අඩු වීඩියෝ ගන්න. ඒ කියන්නේ තප්පර 49ක් 39ක් 59ක් ඒ වගේ ඉන්නේ දාන්නේ. ඒ වගේ ෂෝට් දාන අතරේ ඔයා බලන්න වීඩියෝ 5කට සැරයක් වගේ තප්පර 15කට වගේ වැඩි අඩුවෙන් වීඩියෝ එකක් දාලා බලන්නකෝ. අනිවාර්යෙන් views වැඩි වෙනවා ඒකට. මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඔයා එහෙම වීඩියෝ එකක් හැබැයි නිතරම දාන්න එක දිගට තප්පර 15ට අඩු වීඩියෝ දාන්න යන්න එපා. ඔයා වීඩියෝ දැන් තප්පර 39 59 වගේ දාන ගමන් වීඩියෝ 3-4ක සැරයක් අර තප්පර 15 වීඩියෝ එකකුත් දාන්න. ඒ දාන ගමන් ඔයාට අදහසක් එයි මේ වැඩියෙන් views වෙන time එක. ඒ time එක අල්ලලා ඊට time එක දැන් ඔයා හිතන්නකෝ උදේ 8ට ඔයාට වැඩියෙන් views ගිහින් තියෙනවා කියලා. ඔයා අනිවාර්යෙන් 8ට කියන්නේ 6 මාර්ට 7ට වගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා පබ්ලිෂ් කරන්න. එතකොටත් views ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ෂෝට් දානකින් තවත් වාසියක් තමයි අපිට subscribe ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ෂෝට් වලට ගොඩක් subscribersලා එනවා. ඒ අර අපිට ලොකු audience එකක් හදාගන්න පුළුවන්. ඒ හින්දා shorts long video දාන අතර shorts දාන්න ඔයා. හැබැයි ඉතින් ඒක දාන පිළිවෙලක් තියාගෙන සතියේට සඳ දානවා. සඳ අනිවාර්යෙන් හැම සතියෙම සඳට වීඩියෝ එකක් දාන්න. ඔය හැමදාම වීඩියෝ එකක් දානවා නම් ඒ හැමදාම දවල් එකට දානවා නම් ඒ ටයිම් එකට හැමදාම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. සාමාන්‍ය ලංකාවට YouTube channel එකක් කරනවා නම් වීඩියෝ දාන්න හොඳ වෙලාව හවස 2-4 අතර දාන්න. හොඳ views ටිකක් ගන්න පුළුවන් ඔයාලට. ඒකට හේතුව තමයි මේ ගොඩක් දැන් අපි 4ට දැම්මොත් එහෙම ගොඩක් වෙලාවට 4:00 5 වෙද්දී ඔෆිස් එහෙම ඉවරනේ. ඊට පස්සේ බස් එකකට නැගලා මොකක් හරි වාහනයක එන ගමන් ෆෝන් එක ගෝපෙන් ඉන්නේ. ගොඩක් වෙලාවට YouTube බලනවා. එතකොට views ගොඩක් අපිට ගන්න පුළුවන්. එයාලා නිදහසේ එන ටයිම් එකටනේ දැන් ගෙදර ඇවිල්ලා වැඩ තියෙන ඉඳලා අර වෙලාවේ තමයි ෆෝන් එක ඕපෙන්නේ. ඒ වෙලාවට දාගන්න පුළුවන් නම් හරි views ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් අපිට. මම රහසක් කියනවා කිව්වේ ඒක තමයි අර තප්පර 15ට ෂෝට් එකක් දාන්න කියන එක. ඒක දාලා බලලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න කියලා ඉල්ලගෙන ගම. අදට එන වීඩියෝ එක මෙතන ඉවර කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.